ඇඟ ෂේප් වෙලා කියලා දකිනකොට හරිම ආසයි තුණා. ඇත්තටම මම මේ ෆැට් කැවිටේෂන් ට්‍රීට්මන්ට් එක කරපු ගමන් මේ මගේ තුන්වෙනි ට්‍රීට්මන්ට් එක. ඉතින් මේකට ෆැට් කැවිටේෂන් බොඩි කන්ට්‍රෝලින් කියන්නේ නිකන් නෙමෙයි. පේනවනේ. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ මට ඇත්තටම හරිම ආසයි මගේ බොඩි එක පේන විදියට. ඉතින් හැමදාම වගේ ට්‍රීට්මන්ට් එක පටන් ගන්න කලින් කන්සල්ටේෂන් එක තියෙනවා ડોක්ටර් සරෝජ එක්ක. ඊට පස්සේ බොඩි මෙෂර්මන්ට්ස් අරගන්නවා. ඊට පස්සේ තමයි ට්‍රීට්මන්ට් එක. ඉතින් මෙතනදී මුලින්ම නිකන් RF එකෙන් මසාජ් එකක් වෙලා ඊට පස්සේ තමයි අල්ට්‍රාසවුන්ඩ් එක අපේ බොඩි එකට එහෙම නැත්නම් අපිට කරන්න ඕනේ ඒරියා එකට අල්ලන්නේ. ඊට පස්සේ ආයි RF ට්‍රීට්මන්ට් එකක් යනවා. ඊට පස්සේ තමයි වැකියුම් කරන්නේ. අන්තිමට තමයි ලේස් එකෙන් තව ටාගට් කරන අපේ ෆැට් සෙල්ස් ඩිසෝල්ව් කරන්න. පැයකමාරක වගේ ට්‍රීට්මන්ට් එකක්. ඉතින් මතක තියාගන්න වගේ ඩයට් එක වර්ක්අවුට් එක අනිවාර්යයි. මේ ට්‍රීට්මන්ට් එක කරනකොට. ඉතින් මම කලින් වීඩියෝ එක කිව්වා වගේ මම මේ ට්‍රීට්මන්ට් එක මොටිවේෂන් එකක් විදිහට තියාගන්නවා. මගේ ඩයට් වර්ක්අවුට් එක බැලන්ස් කරගෙන යන්න. ඉතින් මම මේක කරේ බ්ලූම් ස්කින් ක්ලිනික් එකේ තලවතුගඩ. ඉතින් ඔයත් මෙතනට ඇවිල්ලාම බලන්න.